හරි දැන් මෙහෙම දෙයක් තියෙනවා. හරිද? දැන් අපි බැලුවොත් එහෙම S&P 500 එක බැලුවොත් එහෙම ඒක all time high තියෙනවා. ලොකු අප් මූව් එකක් ගියා. අපි බැලුවොත් එහෙම පහුගිය මාස 6 විතරම 60% විතර මාකට් එක අප් මූව් වෙලා තියෙනවා S&P 500 එක. ඒතකොට අපි බැලුවොත් එහෙම Apple stock එතකොට අනික් සේරම major stocks major companies වල stock ඇමරිකාවේ ලොකු අප් මූව් එකක් ගිහලා තියෙනවා. විශේෂම දෙයක් වුණා ඊයේ දවසේ. ඒක තමයි Apple stock එක. අපි Nvidia ගමු. Nvidia stock එක market cap එක ඩොලර් ට්‍රිලියන 5ක් right market cap එක ට්‍රිලියන 5ක් Nvidia එක. ඒ වගේම Apple stock එක market cap එක ට්‍රිලියන 4 පාස් කරා. මේක හරිම unrealistic. ඒකට හේතුව තමයි මේ දෙකේ විතරක් market cap එක ඩොලර් ට්‍රිලියන 9ක්. ඩොලර් ට්‍රිලියන 9ක් right. ඒ කියන්නේ ලෝකෙම GDP එක ගත්තොත් එහෙම තුන්වෙනියට කම්පැනි දෙකක චයිනා USA අරුණාම ජර්මනි තමයි තුන්වෙනියට හිටියේ. දැන් ඒක පාස් කරන් ඇවිල්ලා තුන්වෙනි ස්ථානයේ මේ දෙන්නා එකතුව ගන්නවා right. ඒ කියන්නේ ට්‍රිලියන 9ක මාකට් කැප් එකක් කියන්නේ මුළු ලෝකෙම රටවල් වලින් තුන්වෙනියට වැඩිම ආර්ථිකය හිමි ආර්ථිකය බැලුවොත් එහෙම ඒ කියන්නේ numbers wise බැලුවොත් එහෙම වැඩිම මේ කම්පැනි දෙකේ එකතුව. මේක රියලිස්ටික්ද? මේක ඇත්තටම වෙන්න පුළුවන්ද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේක අපේ ක්‍රිප්ටෝට අපි යොදාගන්නේ කොහොමද කියන එකත් වැදගත්. ඒකට හේතුව තමයි මාකට් එක ලොකු ක්‍රෑෂ් එකකට යන්න පුළුවන්. මොකද මේක අන්රියලිස්ටික් විදියට ගොඩක් අප් වෙලා තියෙන නිසා. දැන් ඉලොන් මස්ක්ගෙන් එක වෙලාවක අහනවා මාධ්‍යවේදියෙක් ටෙස්ලා ස්ටොක් එක මෙච්චර හයි තියෙන එක හයි තියෙනට හේතුව මොකද්ද? ඇයි මෙච්චර හයි යන්නේ කියලා. ඒතකොට ඉලොන් මස්ක් මොකද දන්නවද කියන්නේ? මම කියන්නේ මේ අදේ වුණ දෙයක් නෙවෙයි, ටික කාලෙකට කලින් වුණ දෙයක්. ඉලොන් මස්ක් කියන්නේ එයා මෙහෙම දෙයක් කියනවා. එයා හිතුවේ කියන්නේ එයා කියයි කියලා හිතුවේ දැන් මාධ්‍යවේදීන් හැමෝම හිතුවේ එයා කියයි කියලා මේ නෑ මෙහෙමයි මෙන්න මේ හේතු නිසා තමයි මේක අප් වෙන්නේ මෙහෙම කියලා. නමුත් ඉලොන් මස්ක් කොහොමද කිව්වේ? එයා කිව්වේ මමත් කියන දෙයක් තමයිලු මේ ටෙස්ලා එකේ ස්ටොක් එක ගොඩක් ලොකු වැලියු එකක තියෙන්නේ. ඒක එච්චර ලොකු වැලියු එකක තියෙන්න ඕනේ නෑ කියන එක මමත් කට්ටියට කියනවා කියලා ඉලොන් මස්ක් කියනවා. right. අන්න ඒ වගේ උත්තරයක් තමයි එයා දෙන්නේ. එතකොට මේ කාලෙට කලින් මම කියන්නේ. එතකොට දැන් තියෙන තැන බලන්නකෝ right. එතකොට මෙච්චර සල්ලි ඇත්තට මෙතන මෙච්චර වැලියු එකක් තියෙනවද? ලෝකේ තුන්වෙනි ආර්ථිකයේ වෙන්න තරම් මේ කම්පැනි දෙකේ එකතුව ලොච්චර වැලියු එකක් තියෙනවා. නැත්තම් මේක බොරු හයිප් එකක්ද? මේක ආටිෆිෂියලි ක්‍රියේට් වුණ හයිප් එකක්ද කියන එක අපි හොඳට කල්පනාවෙන් බලන්න ඕන දෙයක්. මොකද US ස්ටොක් මාකට් එක ලොකු ක්‍රෑෂ් එකකට ගියොත් එහෙම අප්මු එකක් ගිහලා කියලා ලොකු ක්‍රෑෂ් එකකට ගියොත් එහෙම බිට්කොයින් එක නැත්තම් ක්‍රිප්ටෝ මාකට් එකත් ලොකු ක්‍රෑෂ් එකකට යන්න පුළුවන්. එතකොට අපි ට්‍රේඩර්ස්ලා විදිහට ඉන්වෙස්ටර්ස්ලා විදිහට විශේෂයෙන්ම රිස්කි ඇසෙට් වල බිට්කොයින් නැත්තම් ක්‍රිප්ටෝ වගේ ලෝකයේ අනික් ඒවාට සාපේක්ෂව ටිකක් රිස්ක් එක වැඩි ඇසෙට්ස් වල ඉන්වෙස්ට් කරන ට්‍රේඩින් කරන ට්‍රේඩර්ස්ලා විදිහට අපි හරිම කල්පනාවෙන් මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ. ඒකට හේතුව වැඩි වෙලාවක් මේ වගේ ක්‍රෑෂ් එකක් ගියොත් අපේ ලෝන් ට්‍රේඩ්ස් වල හරි නැත්නම් ස්පොට් එකේ හරි ඔයා ලෝන් ටර්ම් හොඩල් පෝර්ට්ෆෝලියෝ හරි බයි කරලා තිබුණොත් ලොකු ක්‍රෑෂ් එකකට යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ලොකු නෙගටිව් P&L එකක් වාට තියාගෙන ඉන්න වෙනවා. එතකොට අපි කරන්න ඕන දෙයක් තමයි පුළුවන් තරම් අපි ෆ්‍රී කෑෂ් අපි ළඟ තියාගන්න ඕනේ. right. මාකට් එක ලොකු ක්‍රෑෂ් එකකට ගියොත් එහෙම අපිට මේ පහළදී බයි කරන්න පහළදී ඩිප්ලොයි කරන්න අපේ කැපිටල් එක ෆ්‍රී තියාගන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ අපි හරිම කල්පනාවෙන් තමයි ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න ඕනේ. දැන් මේක මගේ ඒ කියන්නේ මගේ ට්‍රේඩ්ස් වලට මම මේක ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. ඒක කොහොමද? මම දැන් ට්‍රේඩ්ස් වල ඉන්නවා. හැබැයි මම ට්‍රේඩ්ස් වල ඉන්නේ බිට්කොයින් වලයි ඊත් වලයි තව ලයිට් කොයින් ට්‍රේඩ් එක ඉන්නවා. right. බිට්කොයින් ඊත් වල මම half profit දෙපාරක් ගත්තා. බිට්කොයින් එක පාරක් ගත්තා. ඉතින් මේකේ තව පාරක් අරගෙන ඩවුන් එකට ආය ඇඩ් කරා. ඊට පස්සේ ලයිට් කොයින් එක දැන් ප්‍රොෆිට් එක තියෙන්නේ. ලයිට් කොයින් ඊට වඩා ප්‍රොෆිට් එකකට ගියා මම ගත්තේ නැහැ. මේ වගේ ස්ටේබල් කොයින් තුනක විතරයි ස්ටේබල් කියන්නේ සාපේක්ෂව ක්‍රිප්ටෝ මාකට් එකේ අනික් ඕල් කොයින් වලට සාපේක්ෂව ටිකක් ස්ටේබල් කොයින්ස් වල තමයි මම දැනට ට්‍රේඩ්ස් වල ඉන්නේ. අනික් කොයින්ස් හැම එකක්ම බැලුවොත් එහෙනම් පොඩි සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් එකක් හදලා බෙයා ෆ්ලැග් එකක් හදලා තියෙනවා. මාකට් එක අප් මූව් එක යන්න පුළුවන්, ඩවුන් මූව් එක යන්න පුළුවන්. අපිට ඒක හරියටම ට්‍රේඩ් කරන්න බෑ. නමුත් අපි අනික්වට එකවර දැන් මේ වෙලාවේ හදිස්සිය ට්‍රේඩ්ස් වලට එන්න වෙන්නේ නැහැ. මොකද ග්ලෝබල් ඉකොනොමි එක ලොකු හයිප් එකක තියෙනවා. මේක මම ගෲප් එකේ දැන් අද කරපු VIP වීඩියෝ එක ඇතුළත් කිව්වා. ඕන වෙලාවක මාකට් එකේ කියන්නේ සමාජයේ සාමාන්‍ය මිනිස්සු අයි ක්‍රිප්ටෝ ගැන කලින් අහලවත් නැති අය බිට්කොයින් බයි කරන්න කියලා වාට කවුරු හරි කියනවා නම් මම බිට්කොයින් බයි කරනවා කියලා හරි යාලා කියනවා නම් ඒ කියන්නේ මාකට් එකේ টොප් එක ළඟයි කියන එක. ඒ කියන්නේ මාකට් එක කොහොමම අප් වෙලා
මේ හරියට කවුරු හරි කියනවා නම් ඒ කියන්නේ කවදාවත් බිට්කොයින් ගැන කතා කරපු නැති කෙනෙක් ඔයා බිට්කොයින් ට්‍රේඩ් කරනවා හරි ඉන්වෙස්ට් කරනවා කියලා හිතනකො ඔයාට ඇවිල්ලා කියනවා මෙහෙමයි මමත් බිට්කොයින් බයි කරා ඔයත් බයි කරන්න මෙහෙමයි බිට්කොයින් දැන් ඩොලර් 1,20,000 තියෙන්නේ ඔක 1.30ටයි 1.50ටයි ලක්ෂ 2කටයි සමහර අය කියනවා 2027 ඔක ඩොලර් මේ මිලියනයටයි කියලා එහෙම කියලා ඔයාට කියනවා නම් ඔයා පොඩ්ඩක් ඉතින් කෝෂස් වෙන්න ඕනේ එයාලා කියපු ගා මාකට් එක කොහොම අනිත් පැත්තේ හැරෙන්නේ නැහැ රයිට් මාකට් එක හරි අනික් අය ට්‍රැප් කරන් තව ටිකක් අප් වෙනවා මේ අප් වුණ මාකට් තව ටිකක් අප් වෙලා තව කට්ටිය කතා කරනවා තව මාකට් එක අප් වෙනවා අලුත් අය බයි කරනවනේ හැබැයි යාලා පොඩි ට්‍රේඩර්ස්ලා එයා බයි කරනකොට මාකට් එක කොයි වෙලේ හරි මාකට් එක ඩම්ප් කරනවා වේල්ස්ලා හරිද ඒතකොට අපි මොකද දන්නවද කරන්නේ අපි මේ හරියට බයි කරනවා මේක හරි වැදගත් හරිද මේ හරියට බයි කරනවා මෙයාලා අපි අර කොමන් ඒ කියන්නේ normal community එක කතා කරන්න පටන් ගන්නව නේද? එතකොට ඩෝංගල් අපි සෙල් කරන්නෙත් නැහැ. අපි සෙල් කරන්න පටන් ගන්නවා. DCA කර සෙල් කරන්න පටන් ගන්නවා. හැම තැනදීම සෙල් කරනවා. සමහරට අනිත් පැත්තේ හැරුණත් අපේ ඒ කියන්නේ සේරම සෙල් වෙලා නැති වෙන්න පුළුවන්. ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒවත් සෙල් කරන යනවා. right? ඒකලා පහළට එනවා. කාටවත් මෙතනින් බයි කරලා මෙතනින් සෙල් කරන්න බෑ. right? කාරවා මෙතනින් ඩෝංගල් එකවර සෙල් කරන්නෙත් නැහැ. ඒතන අනිත් පැත්තේ හැරුන්නේ නැත්නම් අපරාධ තව ටිකක් අල්ලන් ඉන්න තිබ්බනේ කියලා හිතෙනවා. අපි කරන්නේ මේ ටිකේ බයි කරා මේ හරි සෙල් කරන්න පටන් ගන්නවා. කට්ටිය කතා කරනකොට සෙල් කරන යනවා. මාකට් එක හැරුණාම ටිකක් සෙල් කරන්න වෙයි. ඒක අපි එක්ස්පෙක්ට් කරන දේ. මාකට් එක අනිත් පැත්තේ හැරෙනකොට ආයෙ පහලින් අපි බයි කරන්න පටන් ගන්නවා. බයි කරන්න පටන් ගත්ත ගමන් මාකට් එක අප් වෙන්නේ නැහැ. ඒක අපි දන්නවා. මාකට් එක ගොඩක් ඩවුන් වෙන්න පුළුවන්. හැබැයි අපිත් බයි කරනවා DC එක කරලා. අප් වෙනකොට ආයෙ සෙල් කරන්න පටන් ගන්න සෙල් කරන ඕක තමයි මේකේ සයිකල් එක. හරිද මම දැක්කා කවදාවත් ක්‍රිප්ටෝ ගැන කතා කරමු නැති අය ලංකාවේ වුණා සෝෂල් මීඩියාස් වල බිට්කොයින් කීයට ඇයිද කියලා ප්‍රශ්නේ අහලා දාලා තිබේ. ඒවා රෙඩ් ෆ්ලැග්ස් රයිට්. ඒ වගේ මාකට් එක ලොකු අප් මූව් එකක තියෙන එක රෙඩ් ෆ්ලැග් එකක්. ඉතින් ඒක නිසා හරිම පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. ඔයාගේ කැපිටල් එක තමයි දැන් කින්. රයිට් ඔයාගේ ෆ්‍රී කෑෂ් තමයි කින්. ආය ෆ්‍රී කෑෂ් වල 90% වඩා ෆ්‍රී කෑෂ් තියෙනවා නම් ඔයා හොඳ තැනක ඉන්නවා මේ වෙලාවේ මාකට් එකේ. හරිද? ඔයාට ඩවුන් එකකට ඩිප්ලොයි කරන්න පුළුවන් කැපිටල් එකක් තියාගන්න. ට්‍රේඩ්ස් තියෙනවා. මම මෙහෙම මේ කිසිම දෙයක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙවෙයි. රයිට් මේ මම කරන දෙයක් ඔයාට මම ජස්ට් කියන්නේ. රයිට් මම ප්‍රැක්ටිස් කරන දෙයක්. මේක මම කියන දේ වැරදෙන්න පුළුවන්. මේක වැරදිලා හිටියේ නම් මාකට් එක අප් වෙලා මේ බිට්කොයින් එක මේ තව මාස දෙක තුනකින් ඩොලර් ලක්ෂ 5 මිලියන තියෙන්න පුළුවන්. රයිට් නමුත් මම මේ කියන්නේ මම හිතන දේ. රයිට් මේක වැරදෙන්න පුළුවන්. රයිට් වැරදෙන්න පුළුවන් මේ බිට්කොයින් මේ අපිට හරියට ප්‍රෙඩ් කරන්න බෑ. දැන් මේකත් ප්‍රෙඩික්ෂන් එක යන්නේ. මම ගෲප් එකකටත් කිව්වා මේක දැන් අපි බැලුවොත් එහෙම ඉන්නක මම මේකේ ඩ්‍රෝවින්ස් ටික අයින් කළා. right මම ඔයාලට මේකක් අපි කොයින් එකක් දාලා පෙන්නන්නම්. ඒ කියන්නේ කොයින් එක කතා කරන්න අපි කතා කරොත් එහෙම අපි ගමුකෝ කොයින් එක මොකක් හරි ගමුකෝ right අපි ටොන් එක ගමුකෝ right මේකේ දැන් මේ පැටර්න් එක බලන්න මේක මම ගෲප් එකකටත් කිව්වා මේක මොකක්ද තියෙන්නේ මෙතන සිමෙට්‍රික ට්‍රයැන්ගල් එකක් තියෙනවා මෙන්න මේ විදිහට අපිට සිමෙට්‍රික ට්‍රයැන්ගල් එකක් මෙහෙම ඇඳ ගන්න පුළුවන් අය මෙන්න මේ විදිහට ඒක සිමෙට්‍රික ට්‍රයැන්ගල් එකක් හැදිලා තියෙන කොයි හරිය සිමෙට්‍රික ට්‍රයැන්ගල් එක right කොයි හරිය හැදිලා තියෙන්නේ ඒ කියන්නේ මාකට් එක ඩවුන් මූව් එකක් ගිහලා මේ ලොකු ඩවුන් මූව් එක ගියපු මේ bearish candle එක ඇතුලේ හැදිලා තියෙන්නේ මෙතන ඉන්සයිඩ් බාර් candles මේ හැදිලා තියෙනවා. ඒතකොට මේක මාකට් එක සාමාන්‍ය symmetrical triangle එක normally හැදෙනවා නම් ඒක 50-50 තමයි. ඒ කියන්නේ break up වෙන්නයි break down වෙන්නයි අවස්ථාව තියෙන 50-50. නමුත් මේ වගේ වෙලාවක මේ වගේ down pole එක මේ වගේ හැදෙනකොට මාකට් එකේ probability එක වැඩි down move එකක් යන්න. හැබැයි probability වැඩි කියන්නේ 90% probability එකක් නෑ down move එකක් යන්න. කොච්චර දන්නවද percentage එක තියෙන්නේ? 55%. right 55% probability එකක් තියෙන down move එකක් යන්න 45% probability එකක් තියෙන up move එකක් යන්න. හරිද? ඒක පොඩි 5% difference එකක් විතරයි තියෙන්නේ මේ වගේ bearish උනත්. ඉතින් ඒ වගේ අපි මේ හැම වෙලේම වැඩ කරන්නේ probabilities එක. ඒතකොට ඒවා අපි කතා කරන දේවල් වැරදෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. අපි හැම වෙලේම risk එක manage කරලා capital එක manage කරලා portfolio risk එක manage කරලා වැඩ කරනවා නම් අපිට ස්ථිර ඒ කියන්නේ ස්ථාවර ගමනක් යන්න පුළුවන්. අනික normal retail traders ට වඩා. හරි මොන හරි ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.